හිතා ගන්න පුළුවන් මේ මොන වෙන්ද හදලා තියෙන්නේ කියලා. ඔයාලට මතකද පොරොන්දු වුණා කාන්තා දිනේ දවසේ තවත් කාන්තාවන් 10 දෙනෙක්ට බිස්නස් කරන ඔන්ලයින් බිස්නස් ස්මෝල් බිස්නස් කරන කාන්තාවන් 10 දෙනෙක්ගේ බිස්නස් ගැන මගේ platform එකේ කතා කරනවා කියලා. ඔන්න අද මම මගේ පළවෙනි දවසේ මම වෙන් කරනවා තවත් එක කාන්තාවකගේ බිස්නස් එකක් වෙනුවෙන් එයාට අතහිත දෙන්න හිතාගෙන. ඒතරම කලින් කතා කරලා නැහැ TikTok එකේ මගේ YouTube platform එකේ නම් මම සෑහෙන කතා කරලා තියෙනවා. මේ තමයි එයාගේ ප්‍රොඩක්ට් එක. අරගෙන ගොඩාක් කල් මේකේ තියෙන paper flowers. ඉතින් මම මේක හඳුන්වලා දෙන්නේ මේ ගැහණු ළමයාට ඇත්තටම page එකක් නැහැ. එයා මට පාරේදී තමයි මුණ ගැහුනේ. මම එයාගෙන් කිහිපයක්ම මිලදී අරගෙන එයා ගැන සඳහන් කරලා වීඩියෝස් කිහිපයක්ම YouTube එකේ දැම්මා. ඉතින් මේ quality එක නම් superb. හරිම ලස්සනට මල් ටික හදලා තියෙනවා. මම එයාත් එක්ක කතා කරා. එයාට පුළුවන් ඕනම විදිහක මල් papers වලින් හදලා දෙන්න. එයා ඒක quality එකටම ඔයාලට කරලා දෙනවා. finishing එක ගැන මට ආයි කතා කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ බලන්න තනි මලක් පේන විදිය හරිම ලස්සනයි නේ. හරිම ලස්සනයි. ඉතින් මට ඔයාලට idea එකක් විදියට දෙන්න තියෙන්නේ අපි small business කරන අය ඉන්නවා, online business කරන අය ඉන්නවා. ඔයගොල්ලෝ complimentary item එකක් විදියට සමහර වෙලාවට gifts විදියට complimentary items යවනවා, stickers යවනවා, ඒ වගේ දේවල් යවනවානේ. මේ වගේ මල් කිනිත්තක් එහෙම නැත්නම් මල් දෙකක් මේ වගේ දෙයක් ඔයාලට පුළුවන් ඔයාලගේ online business එක කරනකොට customers ලට යවන complimentary item එකක් විදිහට යවන්න. ඒ වගේම backdrops වලට මල් හදා ගන්න අවශ්‍ය කරන අය ඉන්නවනම් වගේ room එක decorate කරගන්න මල් ඕන කරන කට්ටිය ඉන්නවනම් මේ වගේ දෙයක් හදා ගන්න හරිම ලස්සනයි. මමත් එයාට තව ඕඩර් එකක් දෙන්න ඉන්නේ ඇත්තටම. මම එයාගේ phone number එක මෙතනින් mention කරන්නම්. මොකද එයාට Facebook page එකක් නැහැ. එයාට කොහොම හරි phone එකක් ගන්න අපි කොහොම හරි මෙයාට පොඩි support එකක් දෙමු. එහෙනම් එයාගේ නමයි phone number එකයි මම mention කරන්නම්. පුළුවන් නම් ඕඩර් එකක් දාන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඕඩර් එකක් දාන්න. පුළුවන් නම් මේ වීඩියෝ එක share කරන්න. මොකද එයාට තියෙන health conditions කීපයක් එක්ක එයාට ඇත්තටම එයාගේ ගෙදරින් එළියට ගිහලා ජොබ් එකක් කරන්න බෑ. ඒ නිසා තමයි එයාට මේ වගේ දෙයකින් යැපෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් වැඩිදුර අපිට දුක මාකට් කරන්න ඕනේ නැහැනේ. ඒ නිසා අපි පුළුවන් නම් මේ විදිහට එයාට සපෝට් එකක් දෙමු. මොකද මහන්සි වෙලා දෙයක් කරගන්න try කරන හොඳ දක්ෂ උගත් ළමයෙක්, ගැහණු ළමයෙක් මේ ළමයා. ඉතින් එහෙනම් තව දවසක තව අනිවාර්යයෙන්ම තව small business එකක වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාගේ බිස්නස් එක ගැනත් මම අනිවාර්යයෙන්ම shout out එකක් දෙන්න. ලෑස්ති වෙලා ඉන්න. ඒක වීඩියෝ එකට කමෙන්ට් කරපු හැමෝටම මම අනිවාර්යයෙන්ම ඉදිරි වීඩියෝස් වලදී shout out දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔයාට කියලා වෙන් කරලාම වීඩියෝ එකක් නොකරුවොත් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට කමෙන්ට් කරපු හැමෝටම වගේ TikTok වීඩියෝ එකට කමෙන්ට් කරපු හැමෝටම වගේ මම අනිවාර්යයෙන්ම shout outs දෙන්න. හරිනේ එහෙනම් thank you so much. අනිවාර්යයෙන්ම ඕඩර් එක දාලා බලන්න, contact කරලා බලන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්.